සියඹලයි සාම්බාර් පවුඩරුන් නැතුව රසමස සාම්බාර එකක් හදමුද? අපි මේකට මුලින්ම පරිප්පු ටික දාගන්නවා. ඊට පස්සේ කැරට්, වට්ටක්කා, ලූණු, අල, පොඩියට කපාගත් අඹ කෑලි, තක්කාලි, මිරිස් දාගන්නවා. දැන් කහ කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ සූදුරු කුඩුයි, මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. කුරුඳු පොතු දෙකක් දාගත්තා. මේකට අපි වතුර පොඩ්ඩක් දාගන්නවා. ගොඩක් වතුර දාගන්න එපා. දැන් මේක අපි ප්‍රෙෂර් කුකර් එකේ තමයි තඹගන්නේ. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් දෙකක් ගාගන්න ඕනේ. දැන් මේ ටික තැම්බිලා තියෙන්නේ. අපි මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් දාගන්න. පොල් කිරි ඕන නම් පොල් කිරි දාගන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් මේ තැම්බුණාට පස්සේ අපිට මේක ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ටෙම්පරාදු කරගන්න වියලි මිරිස්, සූදුරු, එතකොට උළුහාල්, අබ දාගන්න. ඊට පස්සේ කරපිංචා ලූණු එකතු කරගන්න. මේක හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ අපි තම්බාගත් පරිප්පු ටිකයි එළවලු ටික මිශ්‍රණය මේකට දාගන්නවා. මිරිස් කුඩු ටිකත් එකට දාගන්න. දැන් සාම්බාර එක රෙඩි.